සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අපි අද වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයා ත්‍රිකුණාමලය පැත්තේ ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් බලන්න ඕන වීඩියෝ එකක්. අපි අද අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එක තමයි ත්‍රිකුණාමලය ගිහිලා නවතින්න පුළුවන් මිල අඩුම හොටෙල් 5ක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අංක 5 චාචා ගෙස්ට් හවුස් ට්‍රින්කෝ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා චර්ච් රෝඩ් එකේ කිලෝමීටර් 3ක් විතර එනකොට ඔයාට මෙතනට එන්න පුළුවන්. මෙතනදී ටීවී එකක්, රෙස්ටෝරන්ට් එකක් වගේම ලස්සන ගාඩන් එකකුත් ඔයාට බලා ගන්න පුළුවන්. මාබල් බීච් එකට කිලෝමීටර් 15ක දුරකුත්, කෝණේශ්වරම් කෝවිලට යනවා නම් කිලෝමීටර් 6ක දුරකුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එක ඔයා දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 2300යි. අංක 4 වයිට් විලා හොටෙල්. මේ හොටෙල් එක තියෙන්නේ ට්‍රින්කෝ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා උප්පුවේලි පැත්තට කිලෝමීටර් 4ක් විතර එනකොට මෙතන අතර වෙන ඔයාට ෆ්‍රී වයිෆයි, ගාඩන් එකක් සහ අවශ්‍ය කෑම ගන්න රෙස්ටෝරන්ට් එකක් බලා ගන්නත් පුළුවන්. කෝණේශ්වරම් කෝවිලට කිලෝමීටර් 6කුත්, නිලාවැලි බීච් එකට යනවා නම් කිලෝමීටර් 12කුත් තියෙනවා. ඔයාට මේ හොටෙල් එක වෙන්නේ දෙන්නෙකුට ගන්නවා නම් එක නයිට් එකකට රුපියල් 5200ක මුදලක්. අංක 3 කූල් බන්යාන් කබානා. මේ කබානා එකට ඔයා ට්‍රින්කෝ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා එනවා නම් උප්පුවේලි පැත්තට කිලෝමීටර් 4ක් තියෙනවා. ෆ්‍රී වයිෆයි, රෙස්ටෝරන්ට් එකක් වගේම ලස්සන ගාඩන් එකකුත් ඔයාට මේ තැනදි බලා ගන්න පුළුවන්. උප්පුවේලි බීච් එකට මීටර් 500ක දුරකුත්, කෝණේශ්වරම් කෝවිලට කිලෝමීටර් 7ක දුරකුත් තියෙනවා. ඔයාට මේ හොටෙල් එක වෙන්නේ දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට රුපියල් 5900යි. අංක 2 The White House. මේ ප්ලේස් එක තියෙන්නේ ට්‍රින්කෝ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා උප්පුවේලි පාරේ කිලෝමීටර් 4.5ක් එනකොට මෙතනදී ෆ්‍රී වයිෆයි, ගාඩන් එකක් සහ ඔයාට කෑම ගන්න රෙස්ටෝරන්ට් එකක් බලා ගන්නත් පුළුවන්. උප්පුවේලි බීච් එකට මීටර් 300ක දුරකුත්, කෝණේශ්වරම් කෝවිල බලන්න යනවා නම් කිලෝමීටර් 7ක් විතර තියෙනවා. මේ හොටෙල් එක ඔයා දෙන්නෙකුට ගන්නවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 5900යි. අංක 1 ට්‍රින්කෝ බීච් රිසෝට්. ට්‍රින්කෝ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා එන්කෝස් රෝඩ් එකේ කිලෝමීටර් 2.5ක් ආවොතින් මෙතනට ළඟා වෙන්න පුළුවන්. ෆ්‍රී වයිෆයි, මිනි බා එකක්, බැල්කනි විව් එකක් වගේම ට්‍රින්කෝ බීච් එකට පයින්ම යන්න පුළුවන්. කෝණේශ්වරම් කෝවිලට කිලෝමීටර් 5කුත්, නිලාවැලි බීච් එක බලන්න යනවා නම් කිලෝමීටර් 14කුත් තියෙනවා. ඉතින් ඔයා මේ හොටෙල් එක දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 6400යි. මේ වීඩියෝ එක බලපු ඔයාට ත්‍රිකුණාමලය ගිහිල්ලා නවතින්න පුළුවන් මිල අඩුම හොටෙල් 5ක් ගැන අපි අරගෙන ආවා. අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මේ හොටෙල් ගැන ඉතාම කෙටි විස්තරයක්. මේ වගේ තියෙන සියලුම පහසුකම් සහිතව සම්පූර්ණ විස්තර ඔයාලට අවශ්‍ය නම් වීඩියෝ එකේ තියෙන දුරකථන අංක හරහා ගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ තියෙන මිල අඩුම සහ හොඳම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.